welcome to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකකින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ second trimester එකේ update එක ගැන. ඉතින් first trimester එකත් එක්ක compare කරද්දී second trimester එක ඇත්තටම ගොඩාක් relax ගොඩාක් හොඳයි. මොකද මම first trimester එකේ ගොඩාක් අමාරුවෙන් හිටිය දවස් තියෙනවා. ඉතින් ඒ හැමදේම second trimester එක වෙද්දී අඩු වෙලා තමයි තියෙන්නේ. ඇත්තටම මට first trimester වීඩියෝ එකේදී කියන්න බැරි වුණා අපි ඇයි ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. දැන් හිතන්නකෝ අපි ඉන්නේ සාමාන්‍ය කොළඹින් කිලෝමීටර් 40ක් විතර දුර පැත්තක කියලා. එතකොට අපිට හදිස්සි ඉමර්ජන්සි ඩෙලිවරි එකක් කරන්න වුණොත් එහෙම අපි ළඟම තියෙන හොස්පිටල් එකට ගිහිල්ලා තමයි රෙජිස්ටර් වෙන්නේ ඩෙලිවරි එක කරන්න වෙන්නේ. මොකද අපිට දැන් කොළඹ යන්න බැහැනේ අපිට හදිස්සියක් වුණොත් එහෙම. ඉතින් ඒ හේතුව හින්දා අපි ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා හිටියොත් එහෙම අපි මේ ප්‍රෙග්නන්ට් වුණ දවසේ ඉඳලා ඩෙලිවරි ඩේට් එක වෙනකම්ම හැම රෙකෝඩ් එකක්ම තියෙන පොඩි කාඩ් එකක් තියෙනවා. ඒක ගවර්න්මන්ට් හොස්පිටල් එකක රෙජිස්ටර් වෙනවා නම් අනිවාර්යයෙන් මේ කාඩ් එක අපිට ඕනේ. ඉතින් ඒ හේතුව හින්දා අපි ගමේ ක්ලිනික් එකේ ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා නම් ගොඩක් හොඳයි. ඊට අමතරව අපිට ගමේ ක්ලිනික් එකේදී දැන් සැසි තියෙනවා. ඒ සැසි වලින් අපිට ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. මොකද දැන් අපි ඩොක්ටර්ත් එක්ක අපි දැන් ඩොක්ටර් කෙනෙක්ව channel කරලා ගියොත් එහෙම ඒ ඩොක්ටර්ත් ගොඩක් busy. එතකොට අම්මලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා ඩොක්ටර් බලන්න. ඉතින් ඒ හේතුව හින්දා අපිට ඩොක්ටර්ත් එක්ක ගොඩාක් විස්තර කතා කරගන්න බැහැනේ. ඉතින් ඒ හේතුව හින්දා අපි ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා හිටියොත් අපිට ඇතිවෙන හැම ප්‍රශ්නයක්ම අපිට මිඩ්වයිෆ් එක කතා කරලා එයාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ගවර්න්මන්ට් ක්ලිනික් වලින් තියෙනවා සැසි කියලා එකක්. ඒක ඇත්තටම සැසි 3ක් තියෙනවා. එතකොට ඒ සැසි ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකට එකයි, සෙකන්ඩ් එකට එකයි, තර්ඩ් එකට එකයි විදිහට 3ක් තියෙනවා. ඉතින් ඒ වලින් හරිම වැදගත් ඩීටේල්ස් අපිට ලබා ගන්න පුළුවන්. මොකද දැන් අපි සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේදී තියෙන සැසිය ගැන කතා කරොත් ඒකෙදී අපිට කියලා දෙනවා අපි කොහොමද සමබර ආහාර වේලක් ගන්න ඕනේ, අපි කොච්චර සුගර් ප්‍රමාණයක් දවසකට ගන්න ඕනේද, ඊට පස්සේ කොච්චර පිෂ්ඨේ ප්‍රමාණයක් දවසට ගන්න ඕනේද, ඒ වගේ දේවල්. ඊට අමතරව අපිට හදිස්සියේ ඔළුවේ කැක්කුමක්, ඊට පස්සේ හදිස්සියේ බ්ලීඩ් වුණොත් ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් අපි කොයි විදිහටද රියැක්ට් කරන්න ඕනේ. උණ හැදුනොත් ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ හැදෙන පොඩි උණක්වත් නොසලකා හරින්න හොඳ නැහැ. ඉමීඩියට්ලි අපි හොස්පිටල් එකේ ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න ඕනේ. ඒ වගේ දේවල්. ඊට අමතරව අපිට හදිස්සි ඉමර්ජන්සි ඩෙලිවරි එකක් වුණොත් එහෙම හස්බන්ඩ් ගෙදර නැති වෙලාවක අපි කොහොමද හොස්පිටල් එකට යන විදිහක් හදාගෙන තියාගන්න ඕනේ. ඔය වගේ ගොඩාක් දේවල් අපිට ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා හිටියොත් එහෙම විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මගේ සජෙෂන් එක අනුව නම් අපි කියන්නේ ප්‍රයිවට් ඩොක්ටර් කෙනෙක්ව channel කරන අතරතුර ප්‍රයිවට් හොස්පිටල් එකක ඩෙලිවරි එක කරත් ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න එක හොඳයි කියලා. මොකද දැන් බබා ඩෙලිවර් වුණාට පස්සේ අපිට හැමතිස්සෙම බබාව අරගෙන කොළඹ යන්න බැහැනේ බර කිරන්නේ ඒවට මේවට. ඉතින් ඒ දේවල් හින්දා අපි ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා හිටියොත් අපිට ලොකු පහසුවක් තියෙනවා. ඊට පස්සේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එක ඉවර වුණාට පස්සේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේ මම මුහුණ දුන්න අත්දැකීම් ගැන කතා කරොත් දැන් 12 weeks වලින් පස්සේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකට එන්ටර් වෙන ඒ සති ගානේ ඇත්තටම කියනවා නම් මගේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේ තිබුණ ඒ සිම්ප්ටම්ස් පොඩ්ඩක් වැඩි වුණා. මොකද මට ગેස්ට්‍රයිටිස් ගතිය වැඩි වුණා, බඩ පිපෙන ගතිය වැඩි වුණා, වොමිටින් ප්‍රශ්න වැඩි වුණා. ඉතින් මම හිතන්නේ ඒ කාලේ අර හෝමෝන්ස් වෙනස් වෙන පීරියඩ් එකේ හින්දාද දන්නේ මට ඒ කාලේ චුට්ටක් අර සිම්ප්ටම්ස් වැඩි වුණා. හැබැයි 15 වෙනි සතිය 16 වගේ වෙනකොට ඒ දේවල් ඔක්කොම හරි ගිහිල්ලා මට කන්න බොන්න පුළුවන් වුණා. පිරිය ගතිය, ඊට පස්සේ වමන යන ප්‍රශ්න මේ හැමදේම නැති වෙලා මට හොඳට ඒ කියන්නේ කලින් මම නෝමලි ජීවත් වුණ විදිහටම මගේ කන්ඩිෂන් එක හැදුනා. ඒ වගේම මට ට්‍රිප් යන්න පුළුවන් වුණා. ඉතින් මම ඒ පීරියඩ් එකට ඇත්තටම දැන් මේ ඉන්න පීරියඩ් එකට හරිම ආසයි. මොකද මම දන්නේ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එකේදී මොන වගේ දේවල් වෙයිද කියලා. ඉතින් දැනට මේ ගත කරන කාලය මම කලින් ජීවත් වුණ විදිහ වගේමයි කියලා මට දැනෙනවා. ඊට පස්සේ මගේ ප්‍රයිවට් චැනලින් ගැන කතා කරොත් එහෙම මම NT ස්කෑන් එකට ගියා. NT ස්කෑන් එකේ ප්‍රශ්නයක් නැහැ කියලා මට ඩොක්ටර් normal consultation date එකක් තමයි දීලා තිබුණේ. ඉතින් normal consultation date එකේදී ඩොක්ටර් හම්බ වෙන්න ගියාම ඩොක්ටර් එක ඔක්කොම check කරලා බලලා ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ වගේම මට iron tablet එක සහ Calmax කියන tablets දෙක අලුතෙන් පාවිච්චි කරන්න කියලා කිව්වා second trimester එකේ පටන් ගත්ත දවසේ ඉඳන්. එතකොට Calmax කියන්නේ
මැග්නීසියම් කැල්සියම් කම්බයින් වෙච්ච ටැබ්ලට් එකක්. අයන් එක අපි දාන යකඩ ටැබ්ලට් එක. ඉතින් ඒකත් එක්ක ඇත්තටම මම දැන් උදේට බර්ස් DHA කියන ටැබ්ලට් එකයි බයෝමැක්ස් D කියන එකයි බයිෆෝලි එකයි කැල්මැක්ස් ටැබ්ලට් එකයි යූස් කරනවා. බර්ස් DHA කැල්මැක්ස් බයිෆෝලි බයෝමැක්ස් D මේ ටැබ්ලට්ස් අතර යූස් කරනවා. ඊට පස්සේ හවසට මම කන්න පැය දෙකකට කලින් වගේ තමයි අයන් ටැබ්ලට් එක යූස් කරන්නේ. කාලි ඉවර වුණාට පස්සේ මගේ ෆුඩ් සප්ලිමන්ට් එකක් මට ડોක්ටර් දීලා තිනවා විට්‍රයිට් ප්ලස් කියලා. උතර මම ඒක යූස් කරනවා. ඔයගොල්ලෝ මම කියන මේ ටැබ්ලට්ස් යූස් කරන්න යන්න එපා ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් නැතුව. ඊට පස්සේ කන්සල්ටේෂන් එකෙන් ඉවර වුණාට පස්සේ ડોක්ටර් මට රෙකමෙන්ඩ් කරා week 20 වගේ වෙද්දී anomaly scan එකක් කරන්න කියලා. anomaly scan එකෙන් කරන්නේ බබාගේ growth එක, ඊට පස්සේ බබාගේ growth එකේ මොන හරි abnormalities තියෙනවද, බබාගේ movements හොඳයිද, බබාගේ development එක හොඳයිද, ඒ වගේ දේවල්. එතකොට මේකෙදි බබාගේ heart එක, kidneys, brain එක මේ හැමදේම check කරලා බලනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තිබුණ නැති වුණොත් ડોක්ටර් අපිව තවත් ටෙස්ට් එකකට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. එහෙම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තමයි තවත් ටෙස්ට් එකකට රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් මම නම් හිතන්නේ හැම අම්ම කෙනෙක්ම anomaly scan එක කරලා තියාගන්නවා නම් හොඳයි කියලා. ඊට පස්සේ අනිත් එක තමයි දැන් මට week 24 26 අතර අර glucose test එක කරලා blood sugar variations මොන හරි තියෙනවද කියලා බලා ගන්න රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ. ඊට අමතරව full blood count එකක් සහ urine full report එකක් ගන්න කියලා දාලා තියෙනවා. එතකොට දැන් මම week 26 වගේ වෙද්දී reports ටික අරගෙන ගමේ ක්ලිනික් එකටයි අපේ channelin ડોක්ටර්ටයි පෙන්නන්න ඕනේ. ඊට අමතරව තියෙන වැදගත්ම දේ තමයි බබාගේ බඩු ටික ලෑස්ති කරගන්න එක. මම ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. මම තාම බඩු අරගෙන නැහැ. මම ડોක්ටර් මේ හොස්පිටල් එකේ ලිස්ට් එක අරගෙන යාළුවෝ මේ ළඟදී ප්‍රෙග්නන්ට් වුණ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ගත්ත බඩු වල ලිස්ට් අරගෙන කම්පෙයාර් කරලා බලලා බඩු අරගෙන ඔයගලන්ට ඒ වීඩියෝ එක ඉක්මනටම අරගෙන එන්න.